මගේ නම ටීෂා. ඔයාලට නිකමටවත් හිතිලා නැද්ද අපේ අම්මලා කියපු දේ හරි කියලා? උඹලගේ ෆෝන් එක තමයි ඔය ඔක්කොට හේතුව. උඹලට කියන්නේ මට ඇත්තටම අද හිතුණානේ බං මේකද දන්නේ නැහැ හේතුව කියලා. මොකද මම අද උදේ 6ට නැගිටින මචං ආයේ ෆුල් ප්‍රොඩක්ටිව් දවසක් කරනවා කියලා. ඒත් 8 වෙනකන් ඇඳට වෙලා TikTok බල හිටියා. ඒක නිසා මම අද හිතාගත්ත ෆෝන් එක නැතුව පැය 24ක් ඉඳලා බලන කොච්චර ට්‍රැක් එකක් පයින්නවද කියලා. ඔයාලට කියන්න දැන් සාර්ථකවත් ලෙස පළවෙනි දවසේ ප්‍රශ්නෙට මුණ පාලා ඉන්නේ. සාමාන්‍යයෙන් මම බොක පාරක් දාද්දි මචං ෆෝන් එක අරගෙන TikTok බලනවා, Instagram බලනවා, නිකන් රීල්ස් 50කට බලනවා. දැන් අද මේ ෆෝන් එක නැති නිසා මොකද කරන්න කියලා හිතා ගන්න බෑ. ඒක අනුනම එච්චරම ස්මාර්ට්වලු. ඔන්න දැන් තවත් අර්බුදයකට මුණ පාලා තියෙන්නේ. මේ ඇමරිකාවේ වෙදර් එක කියන්නේ මචං උදේට පායනවා, දවල්ට වයින්නවා, රැට ස්නෝ කරනවා, අමුතු මගුලක්. ඒක නිසා අපි හැමදාම එළියට යන්න කලින් වෙදර් ඇප් එක බලලා තමයි ඇඳුම ඇඳගෙන යන්නේ. Hey Siri, how's the weather outside? පිටතට ගොස් බලන්න. දැන් අද ෆෝන් එක නැති නිසා ඕල්ඩ් ස්කූල් අපේ අම්මගේ ස්ටයිල් එකට තමයි වෙදර් එක බලන්න වෙන්නේ. මාගේ විතක්ෂණ ඥාණයට අනුව අද කාලගුණ වාර්තාව ලබා දෙනවා නම් අනේ වන්දබන් වලාකුළුත් කළුයි ඉරත් පායනවා උල්ලංගුත් තමනවා අනේ වල්ලබන් මාර සීන් එක කියන අද එන්ටර්ටේන්මන්ට් නැතුව මේකේ වතුර ගහනවා බලන් ඉන්නවා කියහම උල්ලාදල් එකේ මෙලෝ යකෙක් දන්නේ නැති පැත්තකින් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මචං කොහෙද යන්න ඕනම යන්නේ කොහොමද කියලා දන්නේ නැති එක. ඒක නිසා මම දැන් ඊයේ රෑ කොකටත් ලෑස්ති වෙලා යන්න ඕනේ පාර නම් ලියාගත්තා. අනේ මන්ද කොහොම හොයාගන්නද කියලා පාරවල්. ගිහිල්ලා බලමු මොකද සාමාන්‍යයෙන් මම නම් කොහේ හරි යද්දි හැමතිස්සෙම මැප් එක කරන ඩිස්ප්ලේ එකේ දාගෙන යන්නේ. බලමු ඉතින් හැමදේටම පළවෙනි පාරකුත් තියෙනවනේ. එතන මේ වගේ ගමනක් යද්දී අම්මා ෆෝන් එකේ සින්දුවක් දාගෙන මේ තද යන්නේ නිවුස් දාගෙන මධ්‍යම රාත්‍රී ගානු නගරයේ නතර කර තිබූ ප්‍රයිවට් බස් රථයකට අඩයක් තැබීමට ගිය පුද්ගලයෙකුට බඩයක් ගිය නිසා එම ප්‍රදේශයේ විශාල ගෙගුරුම් කෑමකට භාජනය වෙනවා. මම මේ කොහෙද බම් මේ යන්නේ ජිම් එකක් තියා බිල්ඩින් එකක්වත් නේ බන් ළඟ පාතකවත්. ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන් කොමාරි හරියට තැන හොයාගත්තා. අම්මේ බොරු නම් කියන්න ඕනේ වච්චු පොට්ටක් ගිහිල්ලා තිබ්බේ කලිසෙමි. ඇයි බම් පාර වැරදිලා අය කාට හරි කතා කරන්නවත් විදියක් නැහැ. ෆෝන් එක නැහැනේ. කොමාරි අර අතන අර ලෙෆ්ට් රයිට් එක තමයි පැඩලා දෙන්නේ. කොමාරි ජිම් එකට ආවා. දැන් අපි ජිම් එකට ගිහිල්ලා බලමු ෆෝන් එක නැතුව මොන වගේ ආතල් එකක්ද තියෙන්නේ ජිම් එකේ කියලා. ෆෝන් එක නැතුව ජිම දාන එකේ හොඳයි නරකයි දෙකම තියෙනවා මචං. හරිද? නරක කිව්වොත් සින්දු අහන්න බෑ, මගේ ස්කෙජුවල් එක බලන්න බෑ. ওই වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. උනට හොඳක් කියන්නේ බං අර ඩිස්ට්‍රැක්ට් වෙලා නැති නිසා මසල් එහෙම හොඳට තේරෙනවා බං. ඒක එක ප්ලස් එකක්. අනිත් එක වටේ පිටේ වෙන දේවල් තේරෙනවා. මිනිස්සු කතා වෙනවා එනවා. ඒක නම් හොඳක්ද නරකද දන්නේ නැහැ. කොහොම හරි මිනිස්සු එක කන්වර්සේෂන් එහෙම තියාගන්න ලේසි. ඒව තමයි මට නෝටිස් වුනේ ජිම් එකට ෆෝන් එක නැතුව ඇවිල්ලා. මේ වීඩියෝ බලන එකේ මොකක් හරි බං මේ ෂෝල්ඩර්ස් දෙක හදාගන්න පොඩි සපෝට් එකක් දෙනවා බං. කමෙන්ට් එකක් දාලා මොකක් හරි වර්ක්අවුට් රුටින් එකක් දාලා. දැන් ආයේ ගෙදර යන මගුල තියෙනවා. මම නම් බැලුවේ මේ පාර නම් වරද්ද ගන්න නැතුව යන්න. දැන් මෙතන ඉඳන් ගෙදර යන විදිය ලියාගෙන ආවේ නැහැ. ඒක නිසා මම බැලුවේ මෙතන ඉඳන් පල්ලෙන් ඉඳන් උඩට ගිහිල්ලා බලන්න කොහෙද යන්නේ කියලා. හොයාගන්න බැරි වුණොත් ඉතින් 911වත් ගහන්න ෆෝන් එක තමයි නැහි මචං. අම්බේ මචං දවල්ට සාමාන්‍යයෙන් මම නිදාගන්නේ ඒ උනට මැරිලා වගේ නිින්ද ගියා. ෆෝන් එක තිබ්බනම් ෆෝන් එක ඔබ ඉන්නවද නැද්ද කියලා ෂුවර් නෑ නැගිටලා ඉන්න. ඒ උනට කොහොම හරි දන්නේ නෑ දැන් නිින්ද ගියා. හරිද? දැන් මම බැලුවේ නැගිටලා වෙලා පොඩි බෝල පාරක් ගහන්න යන්න. ඒ උනාට වැඩේ තියෙන්නේ දැන් සාමාන්‍යයෙන් මම බෝල ගහන්න යද්දි මම කවුරු යාළුවෙක් එක්කගෙන යන්නේ. ඒ උනාට ඉතින් යාළුවෙක්ටවත් කතා කරගන්න විදියක් නෑ ෆෝන් එක නැතුව. ඒ නිසා මම බැලුවේ ඔන්න වෙනකන් තනියෙන් ගිහලා ගහලා එන්න වෙනසකටත් එක්ක. මට දැන් ඇත්තටම මෙන්න මේ වෙලේ තමයි හරියටම තේරුනේ තාක්ෂණ නිසා අපි කොච්චර අයිසොලේට් වෙලාද කියලා. දැන් කොච්චර ගෲප් chat වල අපි කොච්චර ප්ලෑන් ට්‍රිප් කරත් ඒ ට්‍රිප් වලින් කීයෙන් කීයද යන්නේ?
ඒත් ඉස්සර ගෲප් chat නැතුවත් අපි කොච්චර ට්‍රිප් ගියාද? තාක්ෂණය හදලා තියෙන අපේ වැඩවලට ලේසි වෙන්න. ඒත් අපි දැනගන්න ඕනේ හරියට යූස් කරන්නේ කොහොමද කියලා. මොකද පිහියක් යූස් කළ රසවත් කෑමක් හදන්න වගේම කාටරි කරදරයක් කරන්නත් පුළුවන් කියන එක අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ. අම්මට උඩු වෙලාම් තිබ්බේ නැහැ නේද? වෙලාව කීයද?